මෙන්න මේ ප්ලැකට් ඩිසයින් එක කරගන්න කැමති අය වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ මෙන්න මේ විදිහට රෙදි කොටසක් අරගෙන මෙන්න මේ වගේ ස්ට්‍රිප් එකක් අලවලා දෙපැත්තෙන් බැහුම් වාසිය ඇතුළට නමලා අයන් කරලා මෙන්න මේ විදිහට නැවතත් රෙදි කොටස දෙකට නමලා සෙන්ටර් ලයින් එකකින් මෙන්න මේ විදිහට නැම්බ රේඛාවේ ඉඳලා ඉහළට V shape එකක් ඇඳගෙන ඒ V shape එක දිගේ මෙන්න මේ විදිහට මහන්න ඕනේ. මහලා මෙන්න මේ විදිහට කට් එකක් දාලා ඔයාට පුළුවන් මේක අනිත් පැත්ත හරවන්න. මෙන්න මේ විදිහට. අනිත් පැත්ත හරවනකොට ඔයාට පුළුවන් මේ මුල්ල සකස් කරගන්න ඔයා ළඟ තියෙන මොකක් හරි ටූල් එකක් යූස් කරලා. එතකොට ලස්සනට මේ මුල්ල ගානට සෙට් වෙලා එනවා. දැන් ඔයා කරන්න ඕනේ මේ ප්ලැකට් එක ඔයා අල්ලන රෙදි කොටසට මෙන්න මෙහෙම ප්ලැකට් එක තියලා මේ V shape එක මෙන්න මේ විදිහට ඇඳ ගන්න ඕනේ. දැන් ඔයා V shape එක දිගේ මෙන්න මේ විදිහට කට් කරලා ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ඔයා හදාගත්ත ප්ලැකට් එක මේ රෙදි කොටස ඇතුලින් බස්සවන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ වගේ අවුට්ලයින් එකක් කරලා රෙදි කොටසට මේ ප්ලැකට් කොටස ඇටච් කරලා ඔයාට පුළුවන් ලස්සනටම ඔයාගේ ඩ්‍රෙස් එක මේ පැකට් එක ඇඩ් කරගෙන මහන්න. ඉතින් ඔයා try කරලා බලන්න. වෙනද වගේම ඔයාගේ යාළුවන්ට share කරන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න.